පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරේ කරනවා. ප්‍රසාද් මැදිහත් වෙලා සීනෙන්වත් නොසිතූ දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. නුරාන්ගේ විනාශයේ ආරම්භය සහ කෙවින්ගේ ජයග්‍රහණය සනිටුහන් කරන ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් වන බවට නම් පැහැදිලිකමක් තියෙනවා. නුරාන්ගේ උගුල ඔහුටම කැරකැවීම වෙන්න පුළුවන් ඉස්සරහට වෙන්නේ. නුරාන් උත්සාහ කළේ කෙවින්ව වංචාකාරයෙකු ලෙස හංවඩු ගසා හිර යවන්න. නමුත් ප්‍රසාද් ඒකට ගොඩාක් මැදිහත් වෙනවා. උසස් නිලධාරියෙක් වෙලා මැදිහත් වූ විට පළමුවෙන්ම සොයා බලන්නේ මේ වැටලීමට පදනම් වූ ඔත්තුව දුන්නේ කවුද යන්නයි. නුරාන්ගේ මිතුරු පොලිස් නිලධාරියා හරහා නුරාන්ගේ දුරකථන අංකය සහ ඔහු පැමිණිලි කළ බව හෙළි වූ සැනින් ප්‍රසාද් මහතට වැටහෙනවා මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව. ප්‍රසාද් මහත දැනටමත් නිම්නාවේ පහර ගැනීමේ සිද්ධිය විමර්ශන කරන නිසා නුරාන් කෙරෙහි ඇති වෙලා තියෙන සැකය මත ඔහුගේ දුරකථන වාර්තා පරීක්ෂා කර මේ පැහැර ගැනීම ගැනත් ගොඩාක් තොරතුරු හෙළි කරගන්න පුළුවන් වෙනවා කියන එක ප්‍රසාදට තේරුම් යනවා. එවිට කෙවින් කොටු කිරීමට ගිය නුරාන්ට නිම්නාවේ පැහැර ගැනීමේ ප්‍රධාන සැකකරු ලෙස දැන් කොහොමත් නම් කරලා තියෙන්නේ. ඉදිරියට අර නුරාන් ඉන්න තැන හොයාගන්නට ප්‍රසාද් ඇතුළු කට්ටියට පුළුවන් වෙනවා මේ සිද්ධියෙන් පස්සේ. ඉතින් නුරාන් මේ දේවල් වලට වැරදිකරු වෙනකොට කෙවින්ට වගේම නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස තහවුරු කරගන්නත් පුළුවන්කම තියෙනවා. හැඳුනුම්පතේ ප්‍රශ්නයටත් ඒ තරම් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. ප්‍රසාද් ඇවිල්ලා කෙවින්ව පෞද්ගලිකවම හඳුනන බව පවසා ජන්නාතගේ හිතවතුක ලෙස ඔහුව නිදහස් කරන නිසා ඔහුගේ සැබෑ අනන්‍යතාවය පිළිබඳ ලීකිවිලි පරීක්ෂාව එතනින් නතර වෙනවා ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තමන්ගේ දියණියව පැහැරගත්තේ නුරාන් බව සම්පූර්ණයෙන්ම සාක්ෂි සහිත ඔප්පු කරගන්නවා. ඒ වගේම අයව ආරක්ෂා කළේ කෙවින් ඇතුළු කෙවින්ගේ යාළුවෝ සෙට් එක බවත් ජන්නාතට තහවුරු වෙනවා. ඒ වගේම තමයි මේ පිළිබඳ තහවුරු වුණාට පස්සේ ඔය කෙවින් කියලා කියන්නේ මංජිත විදිහට හිටිය කෙනා වුණත් මංජිත කියලා කියන්නේ කෙවින් කියලා දැනගත්ත උනත් මේ පවුල ලයිර් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද තමන්ගේ දුවට මේ කෙවින් විදිහට ඉන්න මංජිත ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම තමයි නම් වලින් වැඩක් නැහැ පුද්ගලයාට මෙතන ආදරය වෙන්න ඕනේ. ඒ හින්දා කෙවින් කරලා තියෙන කැපකිරීම ඔක්කොම දැනගෙන අනිවාර්යෙන් කෙවින්ව සහ නිම්නාව එකතු කරන්න අකමැත්තක් දක්වන එකක් නැහැ කියලායි අපිට මතක් වෙන්න වෙන්නේ. නුරාන් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ කෙවින්ගේ අක්ක වන කෙල්සි මේ ගැන කොහොම ප්‍රතිචාර දක්වයිද? ඇය තවදුරටත් කරදරකාරී විදියට ඉන්නට ඕනේ නැහැ. මොකද ඇයටත් වීඩියෝස් වගේක් පෙන්න තර්ජනය කරලා නිහිටියේ මේ හැම කරදරයකින්ම ගැලවෙන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා කියලායි මම විශ්වාස කරන්නේ.